ඔයාලගේ ෆෝන් එකෙත් මෙන්න මේ වගේ error එකක් WhatsApp එකේ එනවාද? එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ error එකක් ආවම අපි WhatsApp එක හදාගන්නේ කියලා. හරිද? එතකොට මේක new method එකක් විදිහට අපිට 100%ක්ම සාර්ථක විදිහටම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද ඔයගොල්ලන්ට ගේන්නේ. මේක 2025ට ආපු අලුත්ම අප්ඩේට් එකත් එක තමයි. මේක එන්නේ Android version වල පොඩි වෙනස්කම් හින්දා තමයි මේක ඇති වෙන්නේ. එතකොට ඒගොල්ලෝ මෙතනින් අයින් කරනවා. අපි මුලින්ම setting වලට ගිහිල්ලා ඊළඟට අපි කරන්න ඕනේ මෙතනින් පහළට යන්න ඕනේ. පහළට ගිහලා ඔයා app වලට යන්න. app වලට ගිහලා ඔයාගේ තවත් පල්ලයට යන්න. දැන් අපි මේකේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ WhatsApp එකේ හින්දා අපි මේක යන්න ඕනේ කෙලින්ම WhatsApp එකටම තමයි. හරිද? ඒතර WhatsApp එකට ගිහලා WhatsApp මුලින්ම ක්ලික් කරලා WhatsApp එක ඕපන් කරගන්න මෙතනදී. ඊට පස්සේ මෙතනදී ඕගොල්ලෝ storage වලට යන්න ඕනේ. storage වලට ගිහිල්ලා ඕගොල්ලෝ මෙතනින් කරගන්න ඕන දේ අපි මේක ක්ලියර් කරගන්න ඕනේ WhatsApp එක. හරිද? අපි බලමු මුලින්ම එතකොට අපි ක්ලියර් කරගන්න ඕනේ මෙන්න මෙතන මම මේ ටික් එක දාන එක තමයි මුලින්ම ක්ලියර් කරන්නේ. storage ක්ලියර් කරන්න එපා. storage ක්ලියර් කරොත් ඔයගොල්ලන් සම්පූර්ණ WhatsApp එක නැති වෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා විතර වෙලා අපි Play Store එකෙන් නැවත මෙන්න මෙතනදී search කරන්න ඕනේ. මම මේ යටින් දාන එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම search කරගන්න. හරිද? Firefox කියන මෙන්න මේක search කරන්න. මේක web browser එකක්. මේක open කරගන්න ඊට පස්සේ මෙතන ඕපන් කරාට පස්සේ අපිට තවත් වෙබ්සයිට් එකකට තමයි යන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද මෙතනදී අපි යන්න ඕනේ වෙබ්සයිට් එක කියලා. ඔයගොල්ලෝ මේක ඕපන් කරගන්න මෙන්න මේ විදියට ඕපන් කරලා විතර වෙලා උඩ සර්ච් බාර් එකේ අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට ටයිප් කරන්න. මම මේකත් පල්ලෙයන් දාන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් ලේසි වෙනවා මෙතනට ටයිප් කරගන්න ඕන එක. ඊට කලින් කියන channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම මට support එකක් දෙන්න. මේ වගේ වටින කියන වීඩියෝ ඕන නම් bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. මෙන්න මේ website එක ඔයගොල්ලෝ මෙතනදී මෙයා කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට WhatsApp එකක් එනවා මෙන්න මෙතනදී. මෙන්න මේක තමයි අපි මෙතනදී download කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලෝගේ phone එක අනුව මේක වෙනස් වෙනවා. තියෙන තැන තොර සමහරක් වලට Apple phone එකක් use කරනවා නම් Apple phone එක වෙන තැනක තියෙන්න පුළුවන්. Android වලට තමයි මේක ගොඩක් දුරට ඇවිල්ලා තින්නේ. දැන් Apple phone වලත් 7, 6, 7 plus වගේ දේවල් වලටත් WhatsApp වැඩ කරන්නේ නැතුව යනවා ලබන මැයි මාසෙ ඉඳලා. ඒ කියන්නේ මැයි 5 වෙනිදා ඉඳලා වගේ තමයි ඒගොල්ලෝ announce කරලා තියෙන්නේ WhatsApp වැඩ කරන්නේ නැති phone ටික. ඕලන්ට ඕන website එකට ගිහලා බලන්න පුළුවන් මොකක්ද මේ phone එක කියලා. right මෙතනට ගිහලා මේක ඔයා අනිවාර්යයෙන්ම download කරගන්න ඕනෙම app එකක්. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාගෙන් අහනවා රට මොකක්ද කියලා. එතකොට ඔයාගේ රට ඔයා මෙතනට දෙන්න මොකක්ද කියලා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක මෙතනදී අහනවා. එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතනට දෙනවා. ඒ කියන්නේ WhatsApp එක හදලා තියෙන ෆෝන් නම්බර් එක තමයි. නැත්නම් හදන්න ඕනේ ෆෝන් නම්බර් එක තමයි මෙතනට දෙනවා. ඊට පස්සේ email address එකක් ඉල්ලනවා. ඒකම confirm කරන්න ඉල්ලනවා එතනදී. ඊට පස්සේ මේ දෙකම දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේක okay කරන්න. එතකොට වැඩ කරන්නේ නැති WhatsApp වලට මෙන්න මේ දේ තමයි අපිට තියෙන්නේ. verification code එකක් එනවා. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ පොඩි මෙනු ටික මෙන්න මේ විදියට හදා ගන්න ඕනේ. ඊට පස්සේ next step එකට අපි යන්න ඕනේ. මෙතනදී ඔයා type කරන්න මෙන්න මේක message in disconnecting messenger in disconnecting කියන එක මෙතනදී ඔයා මැසේජ් එකක් විදිහට ඒගොල්ලන්ට දෙන්න ඕනේ. කියන්නේ ඔයාගේ මැසෙන්ජර් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක හරි ගස්සන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මෙතනට ටික් එකක් දාගන්න ඕනේ. හරිද? ඔයා බලන්න මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඔයාගේ හරිද කියලා Android එක මොකක්ද, name ටික මොකක්ද, මෙන්න මේ ටික ඔයා හරියටම fill කරගන්න ඕනේ. ඔයාගේ name එක, Android version එක, ඒ ටික දුන්නාට පස්සේ ඔයාට ආයි එනවා next step කියලා එකක්. මෙන්න මේ next step එකට යන්න ගිහිල්ලා වේරලා මෙතනදී අපිට කරන්න තියෙන ෂූටි දෙයක්. මෙහෙම මම පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා වේර වෙලා මෙන්න මෙතනින් send කරන්න තියෙන්නේ. මේක send කරාට පස්සේ මේක යනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp එකට නැවත login වෙන්න. ඒ කියන්නේ permission ගන්න තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. permission එකෙන් පස්සේ තමයි අපිට WhatsApp එකට නැවත log වෙන්න පුළුවන්. දැන් අපි යමු අපේ WhatsApp එකට. මේ තියෙන WhatsApp එක මෙන්න මේකට තමයි මම බැලුවේ. මෙන්න මෙතන තියෙන 3 dot එකට අනිවාර්යයෙන්ම ටික් එකක් දාගන්න. ඊට පස්සේ remove account කියන එකට ටික් එකක් දාගන්න. හරිද?
දැම්මට පස්සේ වාගේ account එක remove වෙනවා. දැන් ඔයාලට තියෙන්නේ අලුතෙන් වාගේ account එක හදාගන්න. නැවතත් ඔයා යන්න ඕනේ මෙන්න මෙතන verification වලට. ගිහිල්ලා ඉරලා මේක ටික් කරන්න. ටික් කරලා වීර වෙලා බලන්න ඔයාගේ WhatsApp එක හරිද කියලා. මෙන්න මේ විදිහට WhatsApp එක හරි ගියා නම් ඔයාට ආයි කරන්න දෙයක් නැහැ. ඔයාගේ WhatsApp එක ඕකේ. එහෙනම් අපි ගිහලා එන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. අපි ගිහලා එන්නම් GSM ලංකා tricks within තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.